ඒගොල්ලොන්ට ඉතින් කියන්න තියෙන එක මෙහෙම කියන්න බෑ. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. ඒ කියන්නේ මුළු ලෝකෙම කෙනෙක් දන්න කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් කොහොමද ඒක කරනවා. එකක් තෝරගන්න බෑ දෙකක් තෝරගන්න. ඉතින් ආක්ෂයට කොහොමද මේ දවස්වල? හොඳින් ඉන්නවා. ඉතින් ආක්ෂ මේ දවස්වල වෙනස් වැඩක් කරනවා කියලා ආරංචි. ඒ ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ. ඔව් සින්දු දෙකක් කරනවා. එක සින්දුවක මියුසික් කරන්න සද්ද බණ්ඩාර අයියා. ලිරික්ස් කරන්න චතු බණ්ඩාර අක්කා. ඊට පස්සේ තව අනිත් සින්දුවේ මියුසික් කරන්නේ තරිදු බණ්ඩාර අයියාමයි. ඒකේ ලිරික්ස් කරන්නේ තමිවිද චන්දි මහමුදුරෝ. ඉතින් එහෙම තමයි ඒකත් ඒ දෙකත් ජනප්‍රිය වැඩක් වෙයි කියලා හිතෙනවා. හරි. ආක්ෂගේ ප්‍රේක්ෂකයෝ කැමති වෙයි ඔයාගේ අලුතෙන් නිර්මාණය වෙන සින්දු දෙකේ පොඩි කොටසක් කියනවනම්. අපි කියමුද පොඩි කොටසක්? මේ සිත් පාරනා මාමුව ගොළු කළා ඒ අන්ධකාරේ නෙත් තෙමුවා රැලි වෙනතුරා නෑමානෙ තුපියා පාරාසෝ සුසුම් එකේ ගසනා උරුම ගමනක් මාත් යනවා ගිහින් එන්නම් මයේ පුතේ මගේ හදවත තියලා ආවා ගිහින් බලපන් මයේ පුතේ. ගායන වැඩ කටයුතු වලට අමතරව කොහොම දක්ෂා රංගන වැඩ කටයුතු? රංගන වැඩ කටයුතු ගායන වැඩ කටයුතු වගේම කරගෙන යනවා සංගීත ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් එහෙම තමයි. ආක්ෂ දෙරණින් පටන් ගත්ත මේ ගමන මේ ආපු දුර ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඔව් ගොඩක් සතුටුයි අද ඉන්න තැන ගැන. ඉතින් දෙරණ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මේගොල්ලන්ට හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද මම මෙතනට ගේන්න මට උදව් කරා. හරි. ආක්ෂා, ඔයාට කවදා හරි රංගන ශාස්ත්‍රයේ හරි ගායන ශාස්ත්‍රයේ හරි මේ දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් ඔයා මොකද්ද තෝරගන්නේ? එකක් තෝරගන්න බෑ දෙකක් තෝරගන්න. එහෙම බෑ. ඔයාට දැන් අනිවාර්යෙන් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. එහෙම වුණොත් මොකද්ද ඔයා තෝරගන්නේ? ඕනෙමද? ඕනෙනුනොත් ගායන ශාස්ත්‍රයම තෝරගන්න. ආක්ෂා, දැන් මේ ශාස්ත්‍රයේ ගායකයෙක් හරි ගායිකාවක් හරි දිගු ගමනක් යන්න ඕනේ නම්, ඒ කියන්නේ තමන්ගේ නම තියාගෙන යන්න ඕනේ නම් වෙනස් නිර්මාණ කරන්න ඕනේ. ඒ කිව්වේ ඒකාකාරී නැතිව වෙනස් විදිහේ වැඩ කරන්න ඕනේ. ඉතින් ආක්ෂාත් මේ වෙනස් විදිහේ වැඩ කරන්නේ ඒකින්දද? ඔව්. එයින් තමයි. එතකොට කවුරු හරි ආක්ෂාට කියනවද මේ විදිහ නිර්මාණ කරන්න කියලා? නැත්නම් ඔයා කැමැත්තෙන් හිතලාද කරන්නේ? නෑ මම හිතලා කියන්නේ දැන් මේ ජෙනරේෂන් එකේ යන සින්දු මොන වගේද කියලා හිතලා කියන්නේ මට හිතෙන විදිහට මම කියනවා මේ කරන්න ඕන විදිහ. ඊට පස්සේදී එහෙම තමයි කරන්නේ. ආක්ෂා, දැන් ගීතයක් ජනප්‍රිය වෙන එක ලේසි දෙයක් නෙමෙයිනේ. බලෙන් ජනප්‍රිය කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. සින්දුවකට ප්‍රොමෝෂන් කොච්චර කළත් සමහර සින්දු ජනප්‍රිය වෙන්නෙත් නැහැ. හැබැයි සමහර සින්දු වලට ප්‍රොමෝෂන් නොකරත් අතිශය ජනප්‍රිය වෙනවා. ඒකට මොකක්ද ඔයා හිතන්නේ බලපාන හේතුව? ඒකට ලක්ෂික තියෙන්නත් ඕනේ, උත්සාහය තියෙන්නත් ඕනේ, කටයුතු තියෙන්නත් ඕනේ, හැමදේම තියෙනවා. හැමදේම තිබුණොත් තමයි මේ කියන්නේ සින්දුවක් ෆේමස් වෙන්නේ. මම හිතන විදිහට. ආක්ෂා, දැන් මේ ඕන ශාස්ත්‍රයක ඕන කෙනෙක්ට අවසාන බලාපොරොත්තුවක් තියෙනවානේ, ටාගට් එකක්. එතකොට ඔයා දක්ෂ ළමා රංගන ශිල්පිනියක්, දක්ෂ ගායිකාවක්. ඔයාගේ ඉස්සරහා බලාපොරොත්තු මොනවද? ඒ කියන්නේ ගායන පැත්තෙන් රංගන පැත්තෙන් දෙකේම ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. ඒ කියන්නේ මුළු ලෝකෙම කෙනෙක් දන්න කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් ජනප්‍රිය ෆේමස් කෙනෙක්, දක්ෂ කෙනෙක් ඉන්න තමයි මගේ බලාපොරොත්තු. එතකොට මේ දවස්වල ඉස්කෝලේ වැඩ කටයුතු එහෙම කොහොමද? පාසල් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒවත් අර මේකත් එක්ක බැලන්ස් කරගෙන ඔක්කොම දෙකම ෂේප් කරගෙන යනවා. අක්ෂය එතකොට කී වසරේද දැන් ඉන්නේ? 7 වසරේ. හරි. එතකොට
ඉස්කෝලේ වැඩත් එක්ක මේ කලා කටයුතු කරගෙන යන එක ලේසිද නැත්තම් අමාරුයිද? ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් කොහොමද කරනවා. අධ්‍යාපනයත් අනිවාර්යෙන් ඕනේ. හරි. එතකොට අක්ෂා දැන් ඔයා කාර්යබහුලයිනේ. ෂෝ වලට ගියාම පාන්දර තමයි එන්න වෙන්නේ. සමහරක් වෙලාවට නතර වෙලා ඉන්න වෙනවා ඇතිනේ. ඉතින් ඉගෙන ගන්න එකත් බැලන්ස් එකේ කරගෙන යන්න ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඒගොල්ලොන්ගේ ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඒ වගේම මගේ යාළුවෝ ඒගොල්ලෝ මට ඒ දවසේ මොකක් හරි දෙයක් කළා මට ඒ දවසේ ඉස්කෝලේ යන්න බැරි වුණොත් ඒගොල්ලෝ ඒ වැඩ ටික මට යනවා. ඉතින් මේ වගේ ගුරුවරුත් ළමයිනුත් ඔක්කොම කට්ටිය මට ගොඩක් උදව් කරනවා. හරි. අපි ආක්ෂාගේ ඉස්කෝලේ නමත් මතක් කරමු. ඉස්කෝලේ නම හා කටුවන ජාතික පාසල. අන්තිමටම ආක්ෂාගෙන් අහන්න තියෙන්නේ ඔයාට ආදරය කරන රසික රසිකාවයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඒගොල්ලොන්ට ඉතින් කියන්න තියෙන එක මෙහෙම කියන්න බෑ. කියන්නේ ගොඩක් මේ ඒගොල්ලෝ නිසානේ අද මම මෙතන ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ගොඩක් ආදරේ හැමදාමත්. ඉතින් ඒ වගේම ගොඩක් ස්තුතියි අද මේ තැනට මාව අරන් ආවට. මේ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ ගොඩක් ආදරේ.